ආයුබෝවන් ඔන්න අදත් ඔබට අඩුවට ගන්න පුළුවන් තේ වගාවක් සහිත ඉඩමක විස්තර අරන් තමයි ගමරාල හෝම්ස් අපි ආවේ. ඉතින් දැන් අපි බලමු මේ ඉඩම කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඔබට පදිංචියට ඉතාමත් සුදුසු ප්‍රධාන බස් මාර්ගයකට මුහුණලා තියෙන මෙම ඉඩම ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය අගුළුගොල්ල කියන ප්‍රදේශයේ තමයි මේ වටිනා කියන තේ සහිත ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් ඔබට පදිංචියට වුවත් නිවසක් ගෙන පදිංචි වීමට ඉතාමත් සුදුසු සහ යෝග්‍ය භූමියක් තමයි මේ ඉඩම. ඉතින් ඔවුන් සඳහන් කරලා තියෙන පරිදි මේ ඉඩමේ සිට එක දිසාවකට මහිය දණ්ඩ හරහා අම්බලන්කොඩ දෙසට යන්නට පුළුවන්. ඒ වගේම අනිත් දිසාවෙන් අටකොහොටස් හරහා ඇල්පිටිය දෙසට ගමන් කිරීමට පුළුවන් කියලා ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා. ඉතින් අංග සම්පූර්ණ වූ මෙම තේ ඉඩම ඉතාමත් දැනට තේ කිලෝ 200ක් 300ක් අතර තේ කිලෝ ප්‍රමාණයක් කඩා ගැනීමට පුළුවන් කියලා ඔවුන් වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම තේ වගා කරලා තියෙන මෙම ඉඩමේ පොල් ගස් කීපයකුත් ඒ වගේම පුවක් ගස් කීපයකුත් තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් තේ වගාවේ කොටසක් තියාගන්න ගමන් ඔයාලට සුපිරි නිවසක් හදලා පදිංචි වෙන්න නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන ස්ථානයක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවන්. ඉතින් වටපිටාවේ තවත් ඉඩම් ගෙවල් තියෙනවා ආසන්නයේ. ඉතින් ඇත්තටම ඔබට නිවසක් සදාගන්න සුපිරි ස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලක්ෂ ගණන් බ්‍රෝකර්ලට දුන්න කාලේ දැන් ඉවරයි. හිතටත් හරියන අඩුවට නිවසක් හොයාගන්න වගේම ඔබගේ විකිණීමට ඇති නිවාස ඉඩකඩම් සුළු මුදලක් පමණක් ගෙවා YouTube දැන්වීමක් ලෙස පළ කරවාගෙන ඉක්මනින් විකුණ ගන්න. මෙන්න නියම තැන. ගමරාල හෝම්ස් YouTube channel 071 652 92 52 කතා කරලා දැන්ම ඔයාගේ වැඩෙත් පාර දෙන්න. මාතක ඇතුව ගමරාල හෝම්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ප්‍රධාන පාරකට මායිම්ව පිටලා තියෙන මෙම ඉඩමේ නිවසක් සාදා ගැනීමට නම් ඉතාමත් සුදුසු වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් තැනිතලා නිස්කලංක භූමියක් මේ ඉඩම. ඉතින් ඔබට මේ ඉඩමේ ප්‍රමාණය ගැන කතා කිරීමේදී පර්චස් 40ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් තමයි මේ ඉඩම. ඒ වගේම තමයි තවත් බිම් කොටස් 3ක් තියෙනවා වෙනම මේ ඉඩමට ආසන්නයෙන් පර්චස් 80ක ඒ වගේම පර්චස් 30ක සහ පර්චස් 12ක. ඉතින් ඒ ඉඩම් ගැන විස්තරත් ඔබට පුළුවන් වැඩි දුර තොරතුරු මොහුන්ගෙන් දුරකථන ඇමතුමක් අරගෙන වැඩි විස්තර සාකච්ඡා කරගන්න අපි දාන දුරකථන අංක වලට කතා කරලා. ඉතින් පර්චස් 40ක තැනිතලා සින්නක්කර ඔප්පු සහිත මේ ඉඩම දැනට තේ වගා කරලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම ළඟම නගරය හැටියට කරන්දෙනිය නගරය හඳුන්වන්නට පුළුවන්. ඉතින් නැවතත් මතක් කරන්න මේ ඉඩම පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය අගුළුගොල්ල කියන ප්‍රදේශයේ තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ.
ඉතින් වැඩි විස්තර තොරතුරු ඔබට පුළුවන් අපි දාලා තියෙන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර සාකච්ඡා කරගන්නට. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ අරන් නැවතත් ගමරාල් හෝම්ස් අපි එනකන් ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.